දුවගේ නම මොකද්ද? තනුලි. තරගය ආරම්භ කරන්න. ඒක අපි කාටවත් අමතක කරන්න බෑ. අපි බොහෝම මම හිතනවා මෙතන ඉන්න බොහෝ අය විවිධ අවුරුදු උත්සව වලට සහභාගී වෙන්න ඇති. ඒවා විවිධ ආයතන වලට ඒවා. නමුත් අද අපි මේ එකතු වෙන්නේ සෙනෙහසින් දයාවෙන් ආදරයෙන් අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ අද කලාත්මක जगत අයිය මට කැලිෆෝනියාවෙන් හම්බුණා. ඊපස්සේ මට කිව්වා මේ ඇවිල්ලා අපි ලැබේ අපිත් එක්ක හම්බෙලා ඒක කැලිෆෝනියා වල එයා ෂෝස් කරනවා අපි ගිහලා හම්බෙනවා. මේ සෞමිරාත්‍රිය විනායකි තමනාවේ මගේ ශ්‍රීමති මේ සෞමිරාත්‍රිය විනායකි මගේ ශ්‍රීමති
संकाब जिंदगी गनाला कोई ले तो कियाला बनाला संकाब जिंदगी गनाला कोई ले तो कियाला बनाला आनंद रात्रि सौम्य कोटि माधुरी alone, I want to sing a duet. So I said I will support, but Pritisha is one of the best best singers from California. But please give a big round for my wife Pritisha. Welcome.
blessing. Thank you, Movies Stuti. Thank you very much. Movies Stuti, thank you so much. What a beautiful dance. Please give a big round of Thank you applause so to much. singing first time she's singing in front of you guys, Sinhalese. So Thank you so she's much. originally from India. Thank you, Jagat. I appreciate it. Thank you, Jadakaya, for inviting us here tonight. It was my great pleasure to be here. Thanks, everyone. Thank you. අපිට මට වඩා දීවරුන් මම හිතන්නේ දසදහස් ගණනක් හදලා තියෙනවා ඉදිරියට ගෙනල්ලා තියෙනවා. එතකොට ඇයි මේ කියන්නේ කියලා මම මෙතනින් කියන්න. ගීතෙන්න. ඒ හැම මෙතන ඉන්න ආදරණීය දෙමාපියන්ගේ දරු දැරියෝ මේ රටේම දරු දැරියෝ ඉතින් දිනියක් කියන්නේ කවදා හරි අපේ රටේ මහා සම්පතක්. ඒ රැකදීම අපි හැමදේම වගකීම යුතුයකම සංස්කෘතිය ගෙනියන්නේ බොහෝ වෙලාවට දිනියක්. මවක් වෙලා අපිට අපේ අම්මා අපේ රට ජාතිය ගැන කියලා දුන්නා. දුටුගැමුණු රජුන්ගේ මව විහාර මහා දේවිය රට ජාතිය ගැන දුටුගැමුණු රජුන්ට කියලා දුන්නා. ඒ ශක්තිය තමයි රට ජය ගන්නට ඉවහල් වුණේ. ඉතින් අපේ දියුණුවරු විහාර මහා දේවිය වගේ අය වෙන්න ඕනේ. නැතුව ඇමරිකාවේ ඉන්න කවුරු හරි ලේඩි කෙනෙක්වත් එංගලන්තේ ඉන්න කෙනෙක්වත් වගේ නෙමෙයි. අපේ රට බේර ගන්න, අපේ ජාතිය බේර ගන්න, අපේ ආගම බේර ගන්න, මේ සියලු දේ බේර ගන්නේ ඒ වගේ මවකකින් ඇති වෙන දරුවෝ. ඉතින් ඒ නිසා මේ ගීත ඇත්තටම අපිට ලොකු ශක්තියක්. මේවෙන් මතක් කරන්නේ ඒවා. මේ රසවින්දනයේ වගේම අපිට අරමුණක් තියෙනවා. ඉලක්කයක් දෙනවා. ඒ ඉලක්ක වලට අපි යන්න පොළඹවනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ගීතවල තියෙන විශේෂත්වය. ජලයේ ගුණ මොරුබ දන්නේ නෑ මනේ සුවඳ කලය දන්නේ නෑ සිතේ අරුම නගන්නේ නෑ නගින් නුඹට බොරු කියන්නේ නෑ ජලයේ ගුණ මොරුබ දන්නේ නෑ මනේ සුවඳ කලය දන්නේ නෑ සිතේ අරුම නගන්නේ නෑ නුඹට බොරු කියන්නේ නෑ ආදරේ මහාදරේ සිතේ පිරුණ සෙනෙහ තරම කියා යන්න එන්නම් ආදරේ මං ආදරේ ආදරේ මහාදරේ සිතේ පිරුණ සෙනෙහ තරම කියා යන්න එන්නම් ආදරේ මං ආදරේ Berdiri Tumaden na berkinawi Nebuk sina sumaya Ito ako dia Lumamat matabahan dito Nenda mama matabani dito Tumaden na berkinawi Nebuk sina sumaya Ito Lumamat matabahan dito Adere
ඇරිලා ඔබ නිසාම ඇරිලා ලස්සනට විකුණු වන මල් දරු වීරලිය